අපි ඉතා අලංකාර සාක්ෂියක් දැන් අහන්නේ. මේ වේදිකාව මත වෙච්ච බලවත් සම මේ දීලිය අපිට කියන්නේ මේ සාක්ෂිය ස්වම ඔබ පුදුමයටපත් වෙනවා. මේ බලන දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියා වහන්සේ කරන ක්‍රියා. ඇය මේ සාක්ෂියට උනාම ඇයට ඕනනම් අංගගෙන ඉන්න තිබෙන දායකයෙක් මොහොතේ ඉඳලා ඇගේ සාක්ෂිය දෙන්නම තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. අපි ඇගේ සාක්ෂිය බලමු අහමු දෙවියන් වහන්සේ පරිමේදු ඔබ සලිමත් වෙන්න. මේවා බලලා ඔබ මේවා වීඩියෝ කරලා Facebook YouTube දාන්න. යේසුස් ක්‍රිස්තුස් කතා කරන අයට එල්ලාලේ කතා කරන අයට මේවා යවන්න. මේ බලන්න යේසුගේ මාර්ගය. बाबा बाकी मानसा के आवे में मंदिर मजे एकेडमी का वहाँ तो भी आवा एलिना बैठना एलिना ना वो किले ने यार को यानी की बैठना मजे यार इंद्र बैठ मजे दारू अंगली कर दारू किले की वो है फास्ट एक अभी दारू अभी सुबह की इतना වෛද්‍යවරු කිව්වා දරුවා බේර ගන්න බෑ කියලා. ස්කෑන් කළා. මට මතකයි මේ සිදුවීම. දරුවා බේර ගන්න බෑ. ඔබේ දරුවා ගැන ආසාව තියාගන්න එපා අම්මේ කියලා කිව්වා. ඊට පස්සේ මොකද කළේ? ඊට පස්සේ අය කාව හොයාගෙන ආවද? අනාගත වතුරේ හොයාගෙන. ඔබලාගේ කිව්වා බලාපොරොත්තුව නැති කරන අවසානයේ අපිට වෙනවා. ආගමන බැරුණාම අපි අනාථ වෙනවා. හැබැයි ඇය ආගමට එහා ගමනක් ආවා. ඇය අනාථ වතු හොයාගෙන. ඊට පස්සේ මොකද? පාස්සේ කිව්වේ? පාස්සේ ලංකේවා අර කිව්වේ ඕනියන් කියලා. හා? ඕනියන් කියලා වෛද්‍යවරු මොකක්ද කිව්වේ? මේ ඔබගේ බඩේ ඉන්නේ අංග විකල දරුවෙක්. ඒක වියෝජිත කියද හැකි? මාස 4-5 පැන්නම කියනවා අම්මේ ඔබේ දරුවාට අංග විකලයි. මේ දරුවා අංග විකල දරුවෙක් බිහි කරන්න එපා. ඒතර වෛද්‍ය රිපෝට් කියනවාද ඒක වගේද? ඒක තියෙනවා. එතකොට මොකද්ද කිව්වේ? අංග විකල දරුවෙක්. හැබැයි ඇයට මම කිව්වලු මෙහෙම වෙන්න හේතුව කරපු හුනියම් බන්ධනයක් කියලා. ඊට පස්සේ මොකද ඔයාලට පාස්සේ කිව්වේ ආයේ? අද යාඥා කරා ඔයා යන්න ඔයාට බබා උද දරුවෙක් කම්මේ කියලා නිරෝධසෝ දරුවෙක් කම්මේ කියලා නෙමෙයි. මට ඒ වගේ වෛද්‍යවරු කියලා තියෙද්දී අංග විකල දරුවෙක් අතපය කොරවෙච්ච දරුවෙක් බඩේ ඉන්න කරොත් තෙල්ලාවේ පලනාවට වතුර කියලා ඔයා යන්න ඔයාට හොඳ නිරෝගී දරුවෙක් ඉන්නේ. ඇයට මේ සාක්ෂිය හංගන්නේ නැතිවුණා. ඇය අද මෙතෙන්ට ආවා. මාස කීයද? මාස දෙක. එයාද මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ මොකක්ද ආශ්‍රම විලාද නෙමෙයි. යේසු කලදෙන කියලා. අද වෛද්‍ය විද්‍යාවලදී පමණෝනේ. නෞකුසේදී මන්ද බුද්ධිකයි කියපු දරුවා මෙන්න අද අලංකාර දරුවෙක් ලෙස පිළිවෙලා තිබෙනවා. යේසු ජීවමානයිද නැත? යේසුට අපහාස කරන තෙල්ලාලෙකට අපහාස කරන ගොඩාක් අය මේ රටේ ඉන්නවා. ඒ අයට අපහාස කරනවා. ඒ තෙල්වලට අපහාස. ඇයි අපහාස කරන්න එපා කියන්නේ? මගේ දරුවා මේ වගේ මට බේරලා දුන්නේ යේසුගේ තෙල්ලාලෙන්. Yesu jiwamanai, Yesu jiwamanai, Yesu jiwamanai sana.